යෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස් ඉතින් කට්ටිය මොකද වෙන්නේ ඉතින් ඔන්න අදත් අපේ channel එකේ වැටෙන තවත් අලුත් මාළුත් වීඩියෝක් එකකට මේ කොල්ල සෙට් එක සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මං වෙනස් වීඩියෝ එකක් මොකද අද ගෙනල්ලා තියෙන්නේ අපේ මොඩ් එකක්වත් එහෙම එකක් නෙමෙයි මේ ගේම් එකේ අලුත්ම විස්තරය ශ්‍රී ලංකන් බස් සිමුලේටර් අලුත්ම බස් ගේම් එකේ අලුත්ම විස්තරය ගැන. ඒක නිසා වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලාම ඒකට කතා කරමු. අපි යමු වීඩියෝ එකට. හරි එහෙනම් අද අපි මුලින්ම කතා කරමු මේ ගේම් එකට ඇඩ් වෙන මැප් මොනවද කියලා. ඉතින් ගාල්ල කළුතර කොළඹ කෑගල්ල සහ කුරුණෑගල කියන මැප් පහ සහ ඕකට දැන් බලන්න පුළුවන් නෙළුම් පොකුණ ඩිසයින් වෙලා තියෙන විදිය සහ කළුතර බෝධිය ඩිසයින් වෙලා තියෙන විදිය. ඉතින් ওই විදියට තමයි. ඊට පස්සේ උගොන්ට ලැඩර් දෙකක් බලා ගන්න පුළුවන් අර බස් එකේ පිටිපස්සට එන. ඊට පස්සේ මේ තියෙන්නේ බස් එක හැදෙන ගමන් තිබිච්ච අවස්ථාවල ගත්ත ෆොටෝ වගේක්. සහ මේ තියෙන අවුට්ඩෝර් එක. ඉතින් මේ ඉන්නේ අර බස් එකට නිර්මාණය කරපු කැරක්ටර් එක ඔයගොල්ලන්ට. ඒ කියන්නේ බස් එක නවත්තලා කොහේ හරි ඇවිදින්න එහෙම යන්න පුළුවන් විදියට තමයි මම හිතන්නේ ඒ කැරක්ටර් එක නිර්මාණය කරන්න ඇත්තේ. ඉතින් අපි ඒ පිළිබඳවත් ඉදිරියේදී වැඩිදුර තොරතුරු බලමු. හරිද? හරි. ඉතින් ඊට පස්සේ අපිට අහන්න තියෙන එකම දේ තමයි රිලීස් වෙන දිනේ කවදද ගේම් එක. ඉතින් අපිට කිව්වේ මේ ගේම් එක හරියටම රිලීස් වෙන්නේ, ඒ කියන්නේ පුළුවන් තරම් රිලීස් කරන්න හදන්නේ ජනවාරි 20 කියලා. ඉතින් අද ඇවිල්ලා මචන් තාම ජනවාරි 16. තව දවස් 4කින් වගේ තමයි මේක Play Store එකට දානවයි කියලා කිව්වේ. හැබැයි Play Store එකට දැම්මත් දවස් දෙකක් තුනක් වෙරිෆයි වෙලා තමයි ගේම් එක ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඕන්න මතක ඇති බස් වලට ශ්‍රී ලංකා ගේම් එකේ වගේ ඒගොල්ලෝ වෙන කාලයක් ගත්තා. හැබැයි මේකට නම් එච්චර කාලයක් යන්නේ නැහැ. මොකද මෙයා ගානට ඒවා වැඩ ටික කරගෙන යනවා. ඉතින් යාළුවනේ ඔන්න ඔය ගැන තමයි අද අපිට කතා කරන්න ඕන උනේ. ඉතින් රිලීස් වෙන ඩේට් එකක් කිව්වේ වගේම අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ මේක යාගෝ පුළුවන් තරම් 1GB 2GB ෆෝන් වලට ලැග් නැතුව සෙල්ලම් කරන්න දෙන්නම් කියලා. ඉතින් අපි එහෙනම් යාළුවනේ ආයෙත් මේ වගේ අලුත් වීඩියෝ එකක් හම්බෙමු. ගේම් එක ආපුවාම අනිවාර්යයෙන්ම දැනුම් දෙන්නම් ඉතින් කට්ටියට. එහෙනම් කොල්ලෝ ආයෙ අලුත් වීඩියෝ එකක් සෙට් වෙමු. ඔයගොල්ලෝ හැමෝටම ගුඩ් බයි.